අලුත් අවුරුද්දක් වේවා. ආයුබෝවන්. අද අපේ පාඩම තමයි ගොවිතැන ආරම්භ වීම. ඉතින් ඉතිහාසය කියන සුන්දර විෂයත් එක්ක ලස්සන කතන්දරයකින් අද පාඩම කෙටියෙන් කියලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මොකද හේතුව තමයි පුතේ අපි ගිය සතියේ කරපු පාඩමත් එක්ක මේ පාඩම ගොඩාක් සමීපයි. දඩයම් කරලා ඒගොල්ලෝ දඩයම වෙනුවට ගොවිතැන පටන් ගත්තා. ඊට පස්සේ තැන් වල ඇවිදපු මිනිස්සු එකතැන වාසය කරන්න පටන් ගත්තා. ඊපස්සේ සත්ත්ව පාලනය බිහි වෙන්න පටන් ගත්තා. අන්න ඒ ටිකම තමයි මේ පාඩමෙත් අන්තර්ගත වෙලා තියෙන්නේ. හැබැයි මේක හොලෝසීන යුගය කියලා තමයි අපි හඳුන්වන්නේ. මේක අවුරුදු 12000කට ඉහතදී පෘථිවිය මහා හිම යුගයේ තිබුණු සීතල දේශගුණයෙන් මිදිලා උණුසුම් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ උණුසුම් යුගය හොලෝසීන යුගය කියලා අපි කියනවා. මේ උණුසුමත් එක්ක මිනිස්සුන්ට ආහාර සුලභ වෙන්න ගත්තා. සතුන්ට ඇති තරම් ආහාර සපය ගන්න හැකියාවක් ලැබුණා. එතකොට ගහකොළවල පළ දරන්න පටන් ගත්තා. වෙනදාට වඩා ප්‍රබෝධමත් කාලයක් වුණා මේ හොලෝසීන යුගය. ඉතින් මේ කාලෙදී ලෝහ වලින් භාණ්ඩ හදාගෙන මේගොල්ලන්ගේ ගොවිතැන ඉතාමත්ම ශාස්ත්‍රීය විදිහට කරගෙන ගියා. මේ ශාස්ත්‍රීය විදිහට කරගෙන ගිය ගොවිතැනත් සමගම සත්ත්ව පාලනයක් කරගෙන ගියානේ. මේ සත්ත්ව පාලනය කරගෙන යන අතරතුරේදී මේගොල්ලන් විවිධ ක්‍රම විදි ඒවට භාවිතා කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ එක තැනකට වෙලා ඉන්න ජීවත් වෙන්න පුරුදු වුණෙත් මේ කාලෙදී තමයි. එතකොට අපි ගිය පාඩමේදීත් කියලා දුන්නා නවශිලා යුගයත් එක්ක ඒ සම්බන්ධතාවය. එතකොට මේ එක තැන ගෙවල් හදාගෙන ඉඳීමේදී හොලෝසීන යුගයේදී ඒගොල්ලෝ හදපු ගෙට ලස්සන නමක් කියනවා වරිච්චි ගෙවල් කියලා. මේව හදන්නේ ලී දඬු භාවිතා කරලා මැටි ගහලා තමයි මේ ගෙවල් හදන්නේ. පහලට විවිධ පොළාතු සෙවිලි කරලා මේ ගෙවල් හදා ගන්න. මේ ගෙවල් ඉතාමත්ම සනීපයි. මොකද මැටියෙන් තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. විවිධ ප්‍රදේශවල ජීවත් වෙච්ච මිනිසුන් විවිධ ධාන්‍ය වර්ග වගා කරන්න පෙළඹුණා. ඉතින් මේ කොරෝනා වෛරසය ඇවිල්ලා තියෙන්නේ අපිට කොහෙන්ද? චීනයෙන් නේද? ඉතින් වී හොයාගෙන තියෙන්නේ මුල්වරට චීනයෙන්. වී බිහිවීම. වී මුලින්ම පැල කරන්න පටන් අරන් තියෙන්නේ චීනයේ මිනිස්සු. ඊට පස්සේ තිරිඟු මධ්‍ය දරණීය ප්‍රදේශයේ, බඩ ඉරිඟු මධ්‍ය මෙක්සිකෝවේ, ඒ වගේ මේ විවිධ අපිට අත්‍යවශ්‍ය ධාන්‍ය වර්ග විවිධ රටවල් වල මිනිසුන් වගා කරන්න පෙළඹුණා. ඉතින් ගොවිතැනට හුරු වීම මිනිසා ලැබපු විශාල ජයග්‍රහණයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ ගොවිතැන් කරලා විවේකයෙන් ගත කරන කාලයේදී අස්වැනු සරුසාරවත් කරලා ඉතාමත්ම සතුටින් ගත කරන කාලය තමයි මේගොල්ලන්ගේ අස්වැන්න නෙලාගෙන ගෙට ගත්තට පස්සේ ගත කරන කාලය. අන්නේ කාලෙදි මේගොල්ලෝ නිකන් හිටියේ නැහැ. විවිධ සංගීත යන් නිපදවන්න පටන් ගත්තා. එතකොට චිත්‍ර අඳින්න, පිළිම සකස් කරන්න, ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වුණා. ඒ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීමේ ප්‍රතිඵලයක් තමයි අද මේ චිත්‍ර කලාව, සංගීත කලාව, නර්තන කලාව, ඇඳීම්, මූර්ති, ඒ සියලු කලාවන් බිහි වෙන්නත් මූලාරම්භය අන්න ඒ කාලවල සිදු වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ජීවීන් ජලයේ බිහි වෙලා ගොඩබිම තමයි පැතිර ගියේ. මිනිසාත් සතුනුත් මේ පෘථිවියේ බිහිවීමත් එක්කම මේ මිනිසා ඉතාමත් දියුණු තැනකටපත් වුණා. ඔහුගේ ශරීරයත් මොළයත් දියුණු වෙන්න පටන් ගත්තා. මේ දියුණුවත් එක්කම හෝමෝ සාපියන් කියන දියුණු මිනිසා කොටස් 4කට බෙදෙනවා. එහෙම බෙදෙන්න හේතුව තමයි විවිධ රටවල් වල මිනිස්සු පුතේ විවිධාකාරයි. විවිධාකාර වෙනස්කම් තියෙනවා. චීනයේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණවල් වලට වඩා අප්‍රිකාවේ ඉන්න මිනිස්සුන්ගේ මුහුණවල් වෙනස්. ඒ මිනිස්සුන්ගේ මුහුණවල් වලට වඩා අපේ මුහුණවල් වෙනස්. ඉතින් ඒ විදිහට හෝමෝ සාපියන් මිනිසා කොටස් 4කට බෙදා දක්වනවා. මේ කොටස් 4 ප්‍රධාන වශයෙන්ම අපි නම් ගත්තොත් එහෙම කොකොසොයිඩ්, මොන්ගොලොයිඩ්, ඔස්ට්‍රලොයිඩ්, නීග්‍රොයිඩ් කියලා බෙදීම කරනවා නේද? එතකොට අපි මෙන්න මේක මේ බෙදීම
මිනිසාගේ ව්‍යාප්තිය සිදු වුණා කියලාත් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අද දවසට අපිට තිබුණු පාඩම තමයි හොලෝසීන යුගය. අපේ පාඩම අද දවසට අපි ඉවරයි. ඒ වගේම පළවෙනි වාරයට අදාළව තියෙන පාඩම් මාලාවද අපේ ආවරණය වුණා කියලා මම හිතනවා මේ පාඩමත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට තව තවත් මේ පාඩම දියුණු කරගන්න, මේ පාඩමේ තියෙන කරුණු අවබෝධ කරගන්න නැවතත් ගොවිතැන ආරම්භ වීම කියන පාඩම හොඳින් කියවලා අවබෝධ කරගන්න. මම දැන් පොඩි ප්‍රශ්නයක් අහනවා පුතාගෙන්. හෝමෝ සාපියන් මිනිසාගේ බෙදීම පුතා කියන්න බලන්න. හරි. එතකොට ඉතින් එහෙනම් අපි අද අපේ මේ පාඩම අවසන් කරනවා. එහෙනම් අපි හැමදාමත් කියනවා වගේ ඔයගොල්ලෝ සබන් දාලා අත් දෙක හොඳින් පිරිසිදුව තියාගන්නත් මතක තියාගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට ඊගාව දවසේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාඩම් මාලාවෙන් හැදෙන ප්‍රශ්න පත්‍රය. ඔයගොල්ලන්ට අලුත් විෂයක් නිසා මේ විෂය මේකේ කොහොමද මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ, ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය මොන විදිහද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයුබෝවන්.